කවුද යකෝ මේ මහරෑ සෝනක් උඩ ඉඳගෙන ඉන්නේ? ඒ කොල්ලෝ කවුද ඔය? කන් ඇහෙන්නේ නැද්ද මන්දා? ඒ කොල්ලෝ කවුද ඔය? මොකද අනිත් එක මහරෑ මේ සෝනකට අවිල්ලා කරන්නේ? යන්න ළමයෝ දැන් මේව වහන්න ඕනේ. ඒත් අංකල් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ. ප්‍රශ්නයක්? මොකද්ද කොල්ලෝ ප්‍රශ්නේ? අනිත් එක මොකද ඔය සෝන් කොටක් උඩ ඉඳන් ඉන්නේ? බහැලා කතා කරමුකෝ. මං අතරමං වෙලා ඉන්නේ අංකල්. මට මේ සෝන් ගොතෙන් බහින්න නෙමෙයි ඕනේ. මට පාර පෙන්නලා දෙන්න. උට නම් පිස්සුද නැත්තම් හැටිද? යකෝ මේ අතරමං වෙලා කියන්නේ අර තවාඩි 10ක් ගියාට පස්සේ අතන ගේට්ටුව තියෙනවා. ආපු විදියට මෙලියට ගියා නම් ඉවරනේ. මෙතනට අවිල්ලා මට කරදර කරනවා. පොඩ්ඩක් හිටාංගෝ බලන්න. හරි කොල්ලෝ බහැලා කතා කරමුකෝ. හරි අංකල් එහෙනම් ඔන්න මං දැන් මෙතනින් බැස්සා. කියන්න තියෙන දේ කියන්නකෝ. අනිත් එක ඔය ටෝච් එක ඕෆ් කරගන්න පුළුවන්ද? මමනේ ළමයි මේක හරිනම් අහන්න ඕනේ. පොඩ්ඩක් ඉන්නකෝ මේ ටෝච් එක ඕෆ් කරන්න. හරි කතා ඇති. දැන් කියනකො ළමයි බලන්න ඇයි මේ සෝන් ගොතක් උඩ ඉඳන් ඉන්නේ කියලා. අනිත් එක මේ පට්ට පාළු සෝනක් තියෙන්නේ. බලු බල්ලෙක් නෑ මං විතරයි ඉන්නේ. එහෙම තියාගෙන ඔහේ මොකටද මේ සෝනකට ආවේ? මම ආවේද අංකල්? මම ආවේ කෙනෙක්ව හොයාගෙන. කොල්ලෝ විකාරද? මේ සෝනේ එහෙම කවුරුත් නෑ. මායි මගේ බොසුයි විතරයි හිටියේ. බොසුත් දැන් ගියා. ඔයා බොස් දාන්න කවුරු හරි කෙනෙක්ද? නෑ අංකල් මගේ ගොඩාක් දුර ඉන්න කෙනෙක් ආවා. එයා ලොකු ගමනක් ගිහිල්ලා ආවේ. එයා ඉන්නවද කියලා බලන්න තමා මම මෙතනට ආවේ. මොකද්ද කියන්නේ? පැටලෙනවා අප්පා. මේ මොකද්ද කිව්වේ? මේ නෑදෑ කෙනෙක් ආවයි කියලාද කිව්වේ? දුර ගමනක් ගිහිල්ලා ආවයි කිව්වේ? කවුද කොල්ලෝ ඒ? මම හරියට විස්තර දන්නේ නෑ. මොකද ඉතින් මම මේ ඇවිල්ලා දැන් තාම දවසයි. අද තාම මුලින්ම ආවේ. ඒ කියන්නේ කලින් හිටපු අංකල්ලාට වෙච්ච දේ දන්නේ නැද්ද? කලින් කට්ටියට වෙච්ච දේ? ඒ මොකද්ද කොල්ලෝ ඒ? ඒක දැනගන්න ඕන වෙලාවට අංකල් දැනගනි. පුළුවන් නම් මගේ ඥාතියව හොයාගන්න උදව්වක් දෙන්න පුළුවන්ද? එයා ඥාතියෙක් කියන්නත් බෑ. මං අඳුරන කෙනෙක්. පුළුවන් ද අංකල්ට උදව්වක් දෙන්න? අයියෝ සිකියුරිටි ජොබ් එකක් කරන්න පළවෙනි දවසේ මෙහෙම දෙයක් වුණානේ. දැන් මොකද කරන්නේ? කමන්නේ. මේ කොල්ලට උදව්වක් දෙනවා. මට වැඩකුත් නෑ නිදි. මේක වටේ කැරක් හරි නැත්තම් CCTV එක බලන්න හරි තියෙන්නේ. බලමු මේ කොල්ලා කියන්නේ මොකද්ද කියලා. හරි කොල්ලෝ එහෙනම් ওই බෑග් එක අරන් එන්නකෝ. අපි යන්කෝ බලන්න. තව ටික වෙලාවකින් දැනගනි මං කාවද හොයන්න ආවේ කියලා. ඒ වෙලෙට තමුන්ට ගොඩක් පසුතැවෙන්න වෙයි මට උදව් කරපු එක ගැන. තමුන් ඇහුවෙත් නෑ මං කාවද හොයන්න ආවේ කියලා. දුර කෙනෙක් කියපු ගමන් තමුන් හිතුවේ පණ තියෙන කෙනෙක් හොයන්න ආවයි කියලාද? අද බලාගන්න පුළුවන් මං කාවද හොයන්න ආවේ කියලා.